සුබ දවසක් සියලු දෙනාටම. නැවතත් ශ්‍රී මොටිවේෂන්ස් වලින් පැමිණෙන මංජු ශ්‍රී රාජපක්ෂ. තවත් ලස්සන අලුත් දවසක මට හිතුණා මෙහෙම වැදගත් කාරණාවක් ගැන කතා කරන්න. අපි හැමෝටම පුංචි කාලේ ඉඳන් තිබුණා ගොඩාක් ලොකු බලාපොරොත්තු. සමහරක් අයට තියෙන්නේ නැති මං ලොකුනාම ගෙයක් ගහනවා කියලා. මන්දිරයක් ගහන්න සමහරක් අය ප්ලෑන් කරලා ඇති. සමහරක් අය පුංචි පැල්පතක් හදා ගන්නවා කියලා හිතලා ඇති. ඒත් එක තවත් සමහරක් අය හිතන්නේ නැති රෝද හතරක පුංචි කාර් එකක් එහෙමත් නැත්නම් මොන හරි වාහනයක් ගන්නවා කියලා. තවත් සමහරක් අය හිතන්නේ නැති මම වෙන රටකට යනවා කියලා. එක්සැම්පල් ඕස්ට්‍රේලියා, ඉංග්ලන්ඩ්, නිව්සීලන්ඩ් මේ වගේ රටකට යන්නත් ඔබේ ප්ලෑන් එකක් තියෙන්නේ නැති. ඒත් එක්කම තවත් සමහරක් අය හිතන්නේ නැති මම ලොකු නාම ડોක්ටර් කෙනෙක් වෙනවා. ඉතින් මේ හැම කෙනෙක්ගෙම තියෙන පුංචි කාලේ ඉඳන් ලොකු බලාපොරොත්තු. ඉතින් මේ බලාපොරොත්තු සමහරක් වෙලාවට ඉටු වෙන අවස්ථා තියෙනවා, සමහරක් වෙලාවට ඉටු වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඉතින් අද මම වැදගත් මාතෘකාවක් ගැන තමයි කතා කරන්නේ. මොකද්ද මාතෘකාව? මේ හැම දෙයකටම අවශ්‍ය වෙනවා සල්ලි. ඒ කියන්නේ මුදල්. ඉතින් සල්ලි නැතුව අපිට මේ හැම දෙයක්ම කරගන්න අමාරුයි. එසේත් නැත්නම් ඔබට සමහරක් වෙලාවට ඔබ විවාහ වෙද්දී ඔබට ගෙයක් ලැබෙනවා නම් අන්න ඔබට ලැබෙන දේ. එසේත් නැත්නම් ඔබට කවුරු හරි කෙනෙක් ඔෆිස් එකේ ජොබ් එක කරගෙන යද්දී ඔබට ප්‍රොමෝෂන් එකක් එක්කලා ඔබට කා එකක් දෙනවා. අන්න ඔබේ බලාපොරොත්තු අර පුංචි කාලේ තිබ්බ බලාපොරොත්තු ඉටු වෙන ආකාරය. ඉතින් ඔයත් එක්කම සමහරකට ඔබට ඒ ප්‍රොමෝෂන් එකක් එක්කලා සමහරකට තවත් රටකට ගිහිල්ලා වැඩිදුර අධ්‍යාපනය ලබන්න. අන්න තවත් අවස්ථාවක්. හැබැයි මේ හැම දෙයකටම අපිට ඉතාමත් වැදගත් වෙනවා එක දෙයක්. මොකක්ද අපිට වැදගත් වෙන දේ? සල්ලි කොහොමද අපි හරියට ආදායම අපි ජොබ් එකක් කරන කාලෙක අපිට ආදායමක් ලැබුණාම ඒ ආදායම කොහොමද අපි කන්ට්‍රෝල් කරගන්නේ? ආදායම පරිස්සම් කරගෙන අපි වියදම අඩු කරගෙන ජීවිතය ගෙවන්නේ කොහොමද කියලා මේ ආදායම් මාර්ග 7ක් ගැන තමයි අද මම මේ කතා කරන්නේ. ඉතින් එක්සැම්පල් එකක් විදිහට මම පළවෙනි කාරණාව ගන්නවා ආදායමට වඩා වියදම වැඩි වෙන එක අපි පාලනය කරන්න ඕන. අපිට හම්බෙන මුදල අපිටම රුපියල් 50000යි මාසික වැටුප. අපිට 50000ක් හම්බෙද්දී අපි 60000කට වියදම් කරොත් මොකද වෙන්නේ? 10000ක අපිට පාඩුවක් සිද්ධ වෙනවා. අපි ඉතින් 10000ක් කාට හරි ණය වෙන්න වෙනවා. ඉතින් මම මේ කිව්වේ බොහොම සරලම උදාහරණයක්. අපි ගොඩක් වෙලාවට අපි කටයුතු කරන්නේ එන මාසේ මට මොන හරි රෝලක් ගහ ගන්න පුළුවන්, මැච් එකක් ගහ ගන්න පුළුවන් වෙයි කියලා තමයි අපි ප්ලෑන් කරන්නේ. හැබැයි මතක තියාගන්න. එන මාසේ නෙමෙයි ඊළඟ මාසේ වෙද්දි තවත් අපේ ණයබර වැඩි වෙනවා. ඉතින් ලොකුම බර ලෝකේ තියෙන ණයබර කියලා කියන්න පුළුවන්. සමහරක් වෙලාවට මිනිස්සු ණය වෙනවා. ණය වෙලා මේ මිනිස්සු ඒ ණය පියවන්න තව තැනකට ණය වෙනවා. අවසානයේදී tamunම තමයි අසරණ වෙන්නේ. ඉතින් අපේ හැමතිස්සෙම මතක තියාගන්න අපේ ආදායම කොච්චරද? ඒ ආදායමට සරලන විදිහට අපි ජීවත් වෙනවා. එක්සැම්පල් ඔබ අපි තුමු තරුණියක් නම් ඔබ සැලෝන් එකට වැඩිපුර වියදම් කරොත් ඔබ ලස්සනට ඉන්න ඕන තමයි. හැබැයි ඔබ අනවශ්‍ය වියදම් කරන්න ගියොත් සමහරක් වෙලාවට ඔබට ඔබේ වැටුපට වැඩිය ලොකු මුදලක් වැය කරන්න වෙනවා. අන්න එතකොට තමයි යාළුවන්ගේ අම්මා තාත්තට හැම කෙනෙකුටම ඔබ ණය බරක් දරන්න සිද්ධ වෙන්නේ ඔබට. ඉතින් මේ නිසා අපි සමහරක් අය කියනවා මේ අපි අමාරුම තැන තමයි අපි අල්ලගෙන ඉන්න ඕන කියලා. ඔව් ඒක හරි. අමාරුම තැන අල්ලන් ඉන්න ඕන. හැබැයි ඇයි අපි අමාරුම තැන අල්ලන් ඉන්නේ? ඒක බිඳ වැටීමට ෂේප් වෙන්න පුළුවන්. බිඳ වැටීම නවත්ත ගන්න පුළුවන් අපිට. අමාරුම වෙලාවේ අල්ලගෙන ඉද්දී. හැබැයි මතක තියාගන්න. අමාරුම වෙලාවේ අල්ලගෙන ඉන්න එක නෙමෙයි කරන්න ඕන. ඒකට වෙන විකල්පයක් අපි යොදන්න ඕන. රයිට්? ඒ වෙනුවෙන් මොකද්ද මට කරන්න පුළුවන්? අල්ලගෙන ඉඳලා බිඳ වැටෙන එකෙන් බේරෙන්න පුළුවන්. හැබැයි දියුණු වෙන්න බෑ. ඉතින් මගේ දෙවෙනි පොයින්ට් එක තමයි ලැබෙන මුදල තව තව දියුණු කරන්න. ඔබට යම්කිසි මුදලක් හම්බ වුණොත් එක්සැම්පල් රුපියල් 50000ක මුදලක් ලැබෙනවා කියන්නේ ඔබ ඒක කීය ඉතුරු කරගෙන ඔබට පුළුවන් වෙන්න ඕන තවත් මොන හරි ඒ මුදල වැඩි දියුණු කරන්න. ඒකෙන් තව මොන හරි ඔබට මොන හරි පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔබට පුළුවන් ඔබට ලැබෙන මුදල පොඩ්ඩක් වැය කරලා කළු දුදල් ටිකක් හදන්න පුළුවන්. එසේත් නැත්නම් මුරුක්කු ටිකක් හදන්න පුළුවන්. ඔබ ගෘහණියක් නම්. ඒ දෙයින් ඔබට යම්කිසි පොඩි දියුණුවක් ලබන්න පුළුවන්. ඉතින් ඒ ලැබෙන මුදලත් ඔබට පුළුවන් ඒ අවශ්‍ය කරන අනිකුත් ඊළඟ ඕඩර් එකට අවශ්‍ය කරන සීනි ඒ ගන්න පුළුවන් ඒ දේවල් ඔබට ගන්න පුළුවන්. ඉතින් මේක තමයි දියුණුව.
මේ දියුණු වෙන්න ඕන. ඒ මුදල් එක තැනක තියන් ඉඳලා හරියන්නේ නැහැ. ඒකේ මොන හරි ලැබෙන මුදල තව තව දියුණු කරන්න ඕන. ඒතර මගේ third point එක තමයි ආයෝජන මාර්ග ගැන අපි හිතන්න ඕන. මොනවද මේ ආයෝජන මාර්ග? අපි කරන මේ ජොබ් එක තනි ජොබ් එකක් කරගෙන අපිට අමාරුයි ජීවිතේ දියුණු වෙන්න. ඔබට පුළුවන් වෙන්න ඕන තවත් මොන හරි දෙයක් කරන්න. එක්සැම්පල් එකකට ඔබ රස්සාවට ගිහිල්ලා ඇවිල්ලා හවස වරුවේ ඔබ ගෙදර ඉන්නවා. ඔබට පුළුවන් හොඳ රොටියක් හදලා පොඩි ගේ ඉදිරිපිට පොඩි කෑල්ලක් හදලා චූටියට රොටියක් හදලා ලුණු මිරිස් ටිකක් එක දාලා ඉඟුරු ප්ලේන් ටිකක් කියලා පොඩක් මිනිස්සුන්ට ඒ වගේ දෙයක් කරා නම් සමහරකට මිනිස්සු ඔෆිස් වල යන මිනිස්සු සමහරකට හරි ආසයි පොඩි රොටියක් කාලා මේ ඉඟුරු ප්ලේන් ටිකක් බොන්න හරි කැමැත්තෙන් ඉන්න මිනිස්සු පිරිසක් ඉන්නවා මේ ලංකාව තුල. එපමණක් නෙමෙයි. සමහරකට ඔබට පුළුවන් මොන හරි ඔය මේ චූටි මස්කට් හරි මොන හරි පැණි රස ආහාර වර්ග හදලා ඒවා විකුණන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් පුංචි ව්‍යාපාර තුලින් මතක තියාගන්න ඔබ දියුණුවක් ලබන්න පුළුවන් ඔබට. මතක තියාගන්න බිඳුවෙන් පටන් ගන්න ඔබ කවමදාකවත් ඔබ පරදින්නේ නැහැ. මොකද ඔබ බිඳුවෙන් පටන් ගන්න. ඔබ දන්නවා මුල පටන් ගත්ත තැන. ඒ හින්දා ඔබට දියුණුව ලබන්න පුළුවන්. ඊළඟට මිල වැඩි වෙන දේවල් මිලදී ගන්න අපි පුරුදු වෙන්න ඕන. එක්සැම්පල් එකක් විදිහට gold. රන් බාණ්ඩ සමහරකට රත්තරන් කියමු උදාහරණයට. මේ මිල වැඩි වෙන දේවල් ඊයේ තිබෙ මුදල නෙමෙයි අද රන් බාණ්ඩ වල තියෙන්නේ. තව මාසෙකින් ඊටත් වැඩිය වෙනස් වෙලා තියෙන්න පුළුවන්. gold කියන මුදල gold කියන දේ සාමාන්‍ය මුදල් බවට පරිවර්තනය වෙද්දී ලොකු මුදලක් බවට පත් වෙනවා. මතක තියාගන්න. මහන්සි වුණොත් ඔබට ඒ දේ කරගන්න පුළුවන්. එතකොට මේ ආදායම් මාර්ග අපි හොයා ගන්න ඕන. අපිට තියෙන ආදායම් මාර්ග. එක එක අපිට මේ ආදායමක් ලබන්න පුළුවන් පැතිකඩ අපිට තියෙනවා. ඒ ආදායම් මාර්ග අපි හොයාගෙන අපිට පුළුවන් දියුණු වෙන්න. ඒත් එක්කම ඔබ රැකියාව කරන තැන ඔබට උසස් වීමක් ලබා ගන්න පුළුවන්. ඔෆිස් එකේ බොස්ට කතා කරන්න පුළුවන් ගිහිල්ලා. සර් මං දැන් ඉන්න තත්ත්වෙ මෙන්න මේකයි. සර් මට මේ මුදලත් එක්ක ඉදිරියේ ජීවිතේ ගෙවන්න අමාරුයි. සර් මම පොඩ්ඩක් දියුණු වෙන්න ඕන නම් සර් මට පොඩි ප්‍රොමෝෂන් එකක් ගන්න ඕන නම් සර් මම මොකද්ද කරන්න ඕන? ඔබේ ව්‍යාපාරයේ ලොක්කත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. එතකොට බොස් සමහරට ඔබට කියයි ඔයා මේ යන විදියත් එක්කලා ඔයාගේ මට්ටම ගොඩක් මදි. ඒ හින්දා ඔයා පොඩ්ඩක් මේ වෙනුවෙන් බිස්නස් ටිකක් සේල්ස් ටිකක් අපිට අල්ලලා දෙන්න. එතකොට එහෙම වුණොත් ඔයාලට දියුණුවක් ලබන්න පුළුවන්. එතකොට බොස්ගෙන් අහන්න එහෙම කරන්න නම් සර් මම මොකද්ද කරන්න ඕන? රයිට්? එතකොට බොස් ඔයාලට දෙයි මේ වගේ දේවල් කරොත් දියුණු වෙන්න පුළුවන් කියලා. අද දේවල් කවුරුත් අතට ගෙනල්ලා දෙන්නේ නැහැ. ඔබ ඒව ගිහිල්ලා හොයා ගන්න ඕන. උදාහරණයක් විදිහට විරාට් කෝලි කියන පිටිකරුවා කිසි දවසක මේ ලකුණු එනකම් බලන් ඉන්නේ නැහැ. විරාට් කෝලි ලකුණු පසුපස හඹා යනවා. එයාගේ පිට ක්‍රියාත්මක නැ බැටිං මැෂින් එකක් කියලා කියනවා. විරාට් කෝලි කියන්නේ මැෂින් එකක් හා සමානයි. ක්‍රියාත්මකයි. එහෙමනම් අද මම මේ කියපු දේවල් එක්කලා ඔයාගේ ජීවිතේ ඔයා වෙනස් කරගන්න. ආදායමට අනුව ජීවත් වෙන්න. වියදම් වැඩි කරගන්න එපා. නාස්ති කරන්න එපා ජීවිතේ. ඔබට ජීවිතයක් තියෙනවා. හෙටක් ඔබට තියෙනවා. මතක තියාගන්න. එහෙමනම් මේ දේවල් එක්කලා ඔබේ ජීවිතය වෙනස් කරගන්න. ආසා සිටි ඔබ සියලු දෙනාට ස්තුතියි.